What's popping? What's popping? It's your boy Podia. And how you guys doing, huh? Kaki dalade, kalade, bilade, whatever. So all of that මේක තුල ඉන්නේ අලුත් මාළුත් meme react එකක් එක්ක. Yes, මේක තමයි අපේ අලුත් මාළුත් meme reacts දාන channel එක. ඉතින් මේ වීඩියෝ බලනවා කොල්ලෙක් නම් හරි කෙල්ලෙක් නම් හරි අනිවාර්යෙන් මේ channel එක subscribe කරගන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එක බලලත් මේ channel එක subscribe නොකර ඉන්නවා කියන්නේ උඹ ලොල්ලේ. ඒ වගේ මේ වීඩියෝ එක බලනවා කොල්ලෙක් නම් අනිවාර්යෙන්ම comment section එකේ WB එක දාන්න යන්න. ඒ වගේම කෙල්ලෙක් නම් comment section එකේ WG එක දාන්න යන්න. Right? So, welcome back Kupiami. Kupiami groups ඔක්කොම ටික ආයෙ open කරලා තියෙනවා. Kupiami WhatsApp එක, Kupiami Facebook group එක, Kupiami WhatsApp channel එක, Kupiami Instagram එක. So, everyone description එකේ දාලා තියෙනවා links ටික අනිවාර්යෙන් මේ set එක follow කරලා තියාගන්න. මගේ social medias වල links උත් දාලා තියෙනවා description එකේ. අනිවාර්යෙන්ම follow කරන්න. වැඩිපුරම Insta එක follow කරන කොල්ලන්ට මම PB photos දෙනවා. සිරාවට ගන්න එපා. උඹලා මගෙන් ඇත්තටම ඉල්ලලා තියෙනවා සමහරුන් හරි. සාමාන්‍යයෙන් මගේ daily updates විතරක් මම Insta එක දාන. ඒ නිසා Insta එක follow කරලා තියාගන්න. ඊළඟ videos එන්නේ කවද්ද කියලා වගේ දේවල් දැනගන්න. ඒ වගේම ළම සතිය උඹලට meme reaction එකක් ඕන නම් අනිවාර්යෙන්ම අපේ Kupiami Facebook group එකට ආතල් videos share කරපල්ලා. ඒකට උඹලට ඕන ලබ්බක් දාන්න පුළුවන්. හැබැයි ජිල් දාන්න එපා. Right? වැඩි කතා ඕනේ නෑ. අලුත් අවුරුද්ද සුබ වේවා. අලුත් අවුරුද්ද වැඩ පටන් ගන්න තියෙන්නේ. Let's get into this video. රියැක්ට් කරන්න කලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක හුදෙක්ම උපහාසයට පමණියේ අපහාසයට නොවේ. ඒක නිසා මේ රියැක්ට් කරන වීඩියෝ ටික ආතල් එකට මම රියැක්ට් කරන වීඩියෝ ටිකක් ඒකේ ආතල් එක පමණක් ගන්න. ඒ වගේම පොඩියගේ වීඩියෝස් අරගෙන සෝෂල් මීඩියා දාන සෙට් එකකට මම කියනවා මේවා අපහාසාත්මක ලෙස භාවිතා කරන්න එපා. ආතල්ලයක් ගන්න ආතල් එකක් විදිහට එන්ජොයි කරන්න. ඒ වගේම මගේ මේ වීඩියෝ එක ඇතුලෙන් ඔයාට මොකක්ම හරි අපහසුතාවයක් සිදු වෙනවා නම් කරුණා කරලා මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඒ ප්‍රශ්නේ ගැන කියන්න. අපි පුළුවන් තරම් ඉක්මනට ඒ ප්‍රශ්නෙට ඕගොල්ලන්ට විසඳුමක් දෙන්න කටයුතු කරමු. මං හිතනවා මේක ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. මං හිතනවා මේක බලන්න හැමෝම ආතල් එකක් පමණක් ගනී කියලා. රයිට්? ආතල් එකක් විතරක් ගනින් ඈ. මේ කවුද? ඔය අපේ අර ඉස්කෝලේ එකට ක්ලාස් එකේ හිටපු ගෑනු ළමෙක් කනේ. එකටමයි හිටියේ එකටමයි බච්චාවේ. මං වාට කියලාත් තියෙන සමහර විට. කියලා නේද? හැමදේම එකට කරේ. එහෙම තමයි යන්නේ. වාට කොහෙද මං කියනේව මතක. වාට මං ගැන කිසිම ගානක් කිසි ගානක් නැහැ. හොඳට දන්න. ඔයාට කියන්නේ අපි දෙන්න දෙක වසරේ ඉඳලා දන්න. පොඩි කාලේ ඉඳලා යාළුවා. මනුස්සයෝ මේ අපේ අම්මා. ඒක නම් අවුල මචං. ඉරමුදුනේ ගිරමුන්නේ කරන්න දෙයක් නෑ ඔය කියන අවුලෝයි. අනෝ එතරම් ගැලවෙන්න කියන්නේ එනවා අමාරු රියැක්ට් කරන්න දෙයක් නෑ. කවුද මං හිතුවේ ඒව දෙයක් අවුල නෑ. ඒක කවන්නේ. දුව නැත්තම් අම්මා ඉන්නවනේ ප්‍රශ්නයක් නෑ. අපි ඔක්කොම මිනිස්සුවා. මට මේ වේදනාවක් දැනෙනවා සුද්දා. අවුලක් නෑ. හැබැයි ඉතින් මේම කේස් එකකුත් තියෙනවා. ඔය අද කාලේ ඉන්න කෙල්ලන්ට වජා මචං ඇන්ටිලා ලස්සනයි. අපිට කරන්න ගන්න කෙල්ලනේ උඹලා විසින් වර්ධනය කරගත යුතු කරුණු මෙව්වේ. අපිට කරන්න දෙයක් නෑ. අනික ඉතින් ඔය හැමදාම රණ්ඩු කර කර ප්‍රශ්න අවුස්සන නංගි බබාලට වඩා අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේවල් අපිට ලබා දෙන ඇන්ටි පනවල් කොච්චර වටිනවද මං ගන්න. නැද්ද? කොල්ලෝ ටික කියහකෝ බලන්න. ඌවා කෙල්ලන්ට තේරෙන්නේ නැහැ මචං. ඌවා දන්නේ කොල්ලෝ විතරයි. මාස 7කට ඉස්සෙල්ලා මං දුවන ජිම් කන්ටෙන්ට් ඔන්ලයින් පෝස්ට් කරන්න පටන් ගත්තා. අද තමයි මගේ පළවෙනි ඉන්ටර්විව් එක. අපි බයින්නේ නැහැ කිව්වනේ. අපි ආයේ කාටවත් බයින්නේ නැහැ. මට දන්නේ මොකක්ද අඳින්න කියලා මම මේක ඇඳලා මේ සපත්තුත් එක්ක මට මොකක් කියන්න දන්නේ නැහැ. අනේ මම දන්නෙත් නැහැ මේකට මොකද්ද කියන්නේ කියලානේ. ඔයාලා කැමති දෙයක් කියන්න මම දන්නේ නැහැ. මට තේරෙන්නෙත් නැහැ අනේ. මමත් මේ අවුරුදු 10ක් තිස්සේ මීම් රියැක්ට් දැම්මා. අද තමයි පළවෙනි දවසේ මං අලුතෙන් මීම් රියැක්ට් එකක් දාලා. අවුරුදු ගානකට පස්සේ බොරු කියලා අපේ මිනිස්සුන්ට අද තමයි මම මීම් රියැක්ට් එකක් දාලා පළවෙනි දවසේ. ඉතින් මම මොකද්ද අඳින්නේ කියලා මම දන්නේ නැහැ. මං මේක ඇඳන් ඉන්නවා. යටට මොකුත් ඇඳලා නැහැ. ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. මම දන්නේ. මට තේරෙන්නේ කවුද මේ? අමතු ඇක්සන්ට් වලින් කතා කරන්නේ like අපිට තේරෙන්නේ නැහැ අනේ. මම සිංහල so එහෙනම් මට සිංහල පුළුවන්. හරි. ඉන්න අනේ මන් දන්නේ මට හම්බුණා කෙනෙක් කොහොමද කොහොමද ඉන්නවද මට අක නම් එක ගන්න පුළුවන්ද අපි. අයියෝ මම කතාන්නේ කටේ මොකක් හරි ප්‍රශ්නද?
කටේ මොකක් හරි ප්‍රශ්නයක්ද? අනේ ෆ්‍රීද මට කතා කරන්න පුළුවන්. මම ටිකක් පිස්සලා නෑ මම පස්සේ ගන්නවා. කොණ්ඩ කරකන්නේ. ඊයෝ. කතා කරන ගමන් කොණ්ඩ කරකන්නේ කෙල්ලේ. හිත යනවේ. අර කියුට් ඒ උනාට. Oh no. බදිනෝම. කතා කරන ගමන් කොණ්ඩ කරකන්නේ. ඕව ඇවිල්ලා ගෑනු මායන් ඈ කොල්ලනේ මේවට අහුවෙන්න එපා. දෝඩියෙන් ඈත්යන් ඔක්කොම සචින් මේ කෙල්ලගේ TikTok එකේ නම කපලා වීඩියෝ එකට දාන්නේ ඈ. මේ කෙල්ලගේ TikTok name එක කපලා දාන්න ඕනේ මේකට. එකෙක්වත් නැහැ දෝඩිගේ account එක වහගෙන දෙන්නේ නැහැ තොපිට. දෙන්නේ මෙතන. ආය දෝඩි ආය කොණ්ඩ කරක වීඩියෝ දැම්මොත් බලාගන්න. හෙට පදිනෝ. ගහන චූවකට දහම් ගේන්දයාගේ චූවක වගේ දනිස්සට ඊට පස්සේ එයා වැටෙනවා තව වැටෙනකොට ඔළුව වගේ දනිස්සන උඩට ගහපන් එපා ඊට පස්සේ පාගන්න චූ එක පොලිසියට කතා කරන්න පාගගෙන ඉන්න දෙන්න ඔක්කොම නම් බලාගෙන හිටියත් කමන්නේ කවුරු බලාගෙන හිටියත් කමන්නේ පයිය පොලිසියට ඊට පස්සේ රිපෝට් එකක් දාන්න. අයියේ මේ මිනිහා ඔයාට කරනවා නම් මේ දේ තව කෙල්ලෙක්ට අනිවාර්යෙන්ම කරනවා. එහෙම කියන්නේ බුදු අම්මේ. කන්ෆියුස් තුනම් ඊරි වැටුණා. පිස්සු කෙල්ලෝනේ. පිස්සු යකෝ. ඒ ටික මුලින්ම කියලා ඉන්න බෑ එකපාරට. ගහනවා කියලා බඩ. ඊරි වැටුණා. මං කල්පනා කරා ටික වෙලාවකට ඇයි ගහන්නේ කියලා. කාටද ගහන්නේ? මොකටද ගහන්නේ? අයියෝ මේ වීඩියෝ එකේ භාගයයිනේ හොයාගෙන සතිනුත් මේ වීඩියෝ එක දැක්ක ගමන් චූව දැක්ක ගමන් සතින් මේක අරගෙන වීඩියෝ කරන්න දාන්න යකෝ වීඩියෝ එකේ සම්පූර්ණ විස්තරේ දාපන් භාග කෑලි දාන්න එපා තම පොඩ්ඩෙන් බයිනවනේ මල මගුල් ආත්ම ආරක්ෂාවට කියලා දෙන්නේ බං අනේ අම්මේ සතින් චූව දැක්ක විස්තරේ වීඩියෝ එක දාන්න සෝරි නෑ හොඳයි නම්බර් 1 මචං කෙල්ලෝ තමන්ගේ ආත්ම ආරක්ෂාව ගැන සෝෂල් මීඩියා වල කතා කරන එක ගැනම සෑහෙන්න වටිනවා. බොරු කියන්න ඕනේ නැහැ. මං හිතන්නේ මම ජීවිතේම දැකලා නැහැ මචං ලංකාවේ කන්ටෙන්ට්ස් යනවා මේ කෙල්ලන්ගේ ආත්ම ආරක්ෂාවට කෙල්ලෝ කරන්න ඕනේ මොනවද කියලා සෝෂල් මීඩියා වල කෙල්ලෙක් කතා කරනවා නම් මම දැකලා නැහැ. ඉතින් රෙස්පෙක්ට් ඒක හොඳ වැඩක්. මේ වීඩියෝ එක එහෙම එන්ටර්ටේන්මන්ට් වෙන විදිහට දාලා තිබ්බට මේක සීරියස් වීඩියෝ එකක්. මට මේකේ ෆුල් වීඩියෝ ක්ලිප් එක හොයලා දුන්නා මේ සචින් මෝඩ යකා මේ භාගය දැක්ක ගමන් අරගෙන දාලා තියෙනවා. සෝ මේ වීඩියෝ එකේ ෆුල් වීඩියෝ එක දැක්කොත් ඔයගොල්ලෝ කොහේ හරි අනිවාර්යෙන් අපේ Facebook group එකට share කරන්න. මම ඒක ඊළඟ දවසේ හරි අනිවාර්යෙන් බලන්න. සෝ වීඩියෝ එක බලලා කෙල්ලන්ට මට කියන්න තියෙන්නේ ඔයාට කොතනකදී හරි කරදරයක් වෙන්න යනවා නම් වටේ පිටේ මිනිස්සු ඉන්නවද? එයාලා ඔයා ගැන මොනා හිතයිද? එහෙම හිතන්න එපා. ඔයාට ඇක්ෂන් එකක් ගන්න පුළුවන් තැනකදී ඇක්ෂන් එකක් ගන්න අනිවාර්යෙන්ම. මොකද මම දන්නවා මේ අපේ රටේ මිනිස්සු අනිවාර්යෙන්ම කෙල්ලෙක්ට කරදරයක් වෙනවා කිව්වොත් එතනට අනිවාර්යෙන්ම උදව් කරනවා. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාගේ ආරක්ෂාව නම්බර් 1 ඔයාගේ ආරක්ෂාව සපයාගෙන ඊට පස්සේ රටේ ලෝකෙ මිනිස්සු හිතන දේවල් ගැන හිතන්න. හරි? මාර වටිනවා මචං. මාර වටිනවා කෙල්ලෙක් සෝෂල් මීඩියා වල තව කෙල්ලෙක්ට ආරක්ෂා වෙන්න ඕන විදිය ගැන කියලා දෙන එක. නිසයි සර චුවට ගහන එක පොඩ්ඩක් එමීට කියන්න. ඒක කියද්දි එමීට කියන්න අපිටත් දිනනවා. දෙපා නිකන් හීදි වැටලා වගේ ගියා. ඒක නිසා මට හිමීට කියමු ඈ. ඒ දෙකම අපිට තියෙනවා. අද ඔබේ ඔසරියත් එක්ක ඔබේ ගීතයත් එක්ක මට අදට වැඩිය එදා ඔබ දුටුවනම් ලොකු වෙනසක් මගේ ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඇත්ත. ඒ කියන්නේ ඔබ අතදරුවෙක් බවට පත් වෙනවා. මම ඒ කියන්නේ ඔව් ඉතින් අතදරුවෙක් වෙලා එයාගෙන් කුක්කු ටිකක් බොන්න උනා නම් මේක එඩිට් එක නෙමෙයිනේ. එඩිට් එක නෙමෙයි සිරාම් සීන් එක. ඔල්රයිට් මචං මං කියන්නේ අඩෝ පබාක්කා කියන්නේ මේ සුපිරි ලස්සනයි ඈ. සුපිරි ලස්සනයි කියන්නේ මේ ඒ කාලේ අපි චූටි කාලේ යකෝ පබාක්කා කියන්නේ පට්ට ලස්සනයි ඉතින්. ඒ විතරේ සාධාරණයි මං කියන්නේ. අනිත් පැත්තත් ඉතින් පොඩි කේස් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් අර ප්‍රසිද්ධිය කිව්වේ පොඩ්ඩක් කවුල්. හැබැයි ඉතින් මේ හිතන එක ඉතින් අපිට කරන්න බෑ ඉතින් යන්නේ. ඇත්තටම ඉතින් ලස්සනයිනේ මම මොනා කරන්නද? ඉතින් ඇත්ත කතා ඉතින් මම කියන්නේ. දැන් උඹලා මේක අපහාසයට යූස් කරන්න එපා. මේ උපහාසයක් පමණි. රයිට්?
ඒ උනාට පබාක්ක ලස්සනයි. එච්චරයි. හරිද? සුපස්ථාරාජිත් වස්සා. දුර පුතාලට මම කියන්නේ මම 2029 මාමේ රටේ කියන්නේ. ජනාධිපති ඈ? ඉතින් මට ඔයගොල්ලන්ගෙන් යම් දෙයක් මම බලාපොරොත්තු වෙනවා. මට ඉතින් එච්චරයි මදිය නැති මේ මාමේ. සල්ලි අද දාගෙන මගේ account එකේ රුපියල් 10000යි තියෙන්නේ. පුතාලා මට එකතු වෙලා මට මගේ account එකට සල්ලි ටිකක් දාන්න. අනිවාර්යෙන්. ජනාධිපතිවරණයට තරම් කරන්න තියෙනවා. අනිවාර්යෙන් මාමේ. යාන වාහන නැහැ. මම පාරේ බස් එකේ යන්නේ. ඇත්ත. ඉතින් මට බස් එකට යන සල්ලි නැහැ. කන්න බොන්න දාන්න. ඉතින් සුදමාමේ බය වෙන්න බා. බැනර් ටිකක් ගහන්න ඕනේ. ඒවට සල්ලි නැහැ. ඉතින් අන්ත අසරණ දුක් විඳිනවා මම තාමත්. ඉතින් මම 2029 රටේ ජනාධිපති වෙලා ඔයගොල්ලන්ගේ මට දීපු account එකට දාපු සල්ලි මම ආපහු ඔයගොල්ලන්ට රිටර්න් කරනවා. ආයෙ දානවා. මම රටේ ජනාධිපති වුණාට පස්සේ මම ඔයගොල්ලන්ට ආපහු ඒ මට දීපු සල්ලි මම ආපහු ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්සනවා. ඒ කියන්නේ මේ අපිට පුදුමාකාර පවක් තියෙන්න ඕනේ. අපේ සල්ලි විදක් කරලා සුපර්ස්ටාර් රංජිත් ජනාධිපතිත් කරලා නේ. මාර ඒ කියන්නේ නිකන් එසේ විශාල පවක් තියෙන්න ඕනේ. මේ ආකාර දෙයක් කරන්න නේ. වාහනයක් එහෙම දීලා පෝස්ටර් ගහන්න සල්ලි දීලා යකෝ පෝස්ටරේ ගන්න පාප්පටි ගත්තා. කැලේ තියෙන්නේ. ඒ වවුලක් නෑ හරිද මොනවා වුණත් මචං අපේ සචින් කියන්නේ සුපර්ස්ටාර් රංජිත්ගේ නම්බර් 1 ෆෑන් එක টොප් ෆෑන් හරිද ඒක නිසා රංජිත් මාමේ අපි ඉන්නවාට හදවතේ ඉන්නේ දන්නවනේ ඉතින් එළු රැවුල කැපුවත් මාමේ අපි හැලෙන්නේ නැහැ වගේ ඔය බය වෙන්න එපා 2026 ජනාධිපති වරනේ තවත් ඡන්ද 10කක් පමණයි ඔබ ඇති මේකලන් ටිකක් වගේ මම ඔයාගේ ගැන දැනගත්තේ මගේ හොඳම යාළුවෙක්ගෙන්. හරි. එයා කිව්වා මම ගර්ල් කෙනෙක් හොයනවා ෆෙයා එකකට. හරිද? මේ එයා කිව්වා ඔයාට මෙසේජ් එකක් දාලා බලන්න ඔයා මේ මෙසේජ් එකක් දාලා බලන්න කියලා. ඒකයි මම මෙසේජ් එක දැම්මේ. අපි කතා බහ කරමුද පොඩ්ඩක්? මිනිස්සුන්ගේ හැකීම් එක්ක සෙල්ලම් කරන්න එපා WS පිස්සුද බං පවුත්තෝ උත්තෝ ඒ මිනිස්සයා බලාපොරොත්තු පොඩි වැදකට වෙන්න ඇති අපෝ මේ මැසේජ් එක දාන්න නැති පුළුවන් ද ප්ලීස් කියලා අම්මෝ පවුත්තෝ මචං මං ඒකයි කියන්නේ කවදාවත් පාරේ ඉන්න බල්ලෙක්ව විශ්වාස කරපන් එකට බොක්කේ ඉන්න යාළුවන්ව විශ්වාස කරන්න එපා උඹට ඇරලා නෙමෙයි අරින්ට තෙල් බෝතලෙත් ගෙනත් දීලා හෙල්මට් එකක් ගෙනත් දෙන්න පුළුවන් නම් උඹට ඇරලා යන්න එච්චර බඩු තමයි ඉන්නේ කවදාවත් පාරේ ඉන්න බල්ලෙක් විශ්වාස කරත් එකට බොක්කේ ඉන්න යාළුවා විශ්වාස කරන්න එපා මචං ඇරගන්න වෙනවා මුතු වෙන්නේ දැන් අරින පුක්කේ අමාරු මේ දාගෙන යාළුවෙක් එක දේවල් කරනවා මං හිතන් ඉන්නේ මේ තරහ වෙලා කියලා බලන්න තරහ සද්ද අඩු කරලා බලමු සද්ද අඩු කරලා බලමු මම මේ දාගෙන යාළුවෙක් එක දේවල් කරනවා මං හිතන් ඉන්නේ මේ තරහ වෙලා කියලා බලන්න තරහ වෙලා නෙවෙයි දාලා ගිහිල්ලා ඉතින් කියලා යන්න එපා යන්නේ දාලා යනවා කියලා හරි මිනිස්සු රැවටෙනවා නේ රවටනවාද මිනිස්සුන්ග එහෙම සිරිතක් තියනවාද කියලා යන්න එපා යන තැනක හරි විදිහට ඉන්ෆෝම් කරලා යන්න ඕනේ නැත්තම් අපි හිතාගෙන ඉන්නේ තාම තරහයි කියලානේ දැන් මේ තරහ නිමිල ඉවර වෙලා මම මේ යාළු කරගෙන බලන් දාලා ගිහිල්ලා තරහ වෙලා සීන් නෙවෙයි දාලා ගිහිල්ලා ඒ ඔක්කොම ප්‍රශ්න හරි කියපන් මට මෙතන තියෙන ප්‍රශ්නේ මේ ගෑනිට යකෝ වතන පැටලෙන්නේ නැති මේ කතා කරන ඉක්මනට උඹලා හිතන්නේ මේක මේ කන්ටෙන්ට් වලට විතරයි මේව කතා කරන්නේ කියලා නෑ යකෝ මේකේ ඇත්ත ජීවිතේ මේ නිකන් කතා කරද්දිත් මේ වගේ එන අයියේ කතා කරන්නේ ට්‍රැක් පයිලා මේ මනුස්සත් එක්ක කතා කරද්දි අරුජට එම හම්බ වෙන කොල්ලට මචං බුදු සරණයි මේ ඔතනින් අරුජ වයින් කරාම කියපු කතාව ඇත්ත උඹලා ඒ කියන්නේ ඒ පෑයක නවත්තනවා කියලා යන්න ඕනේ මේ තරහයි කියලා අපි හිතන් ඉන්න බලද්දි එකපාරට දාලා ගිහිල්ලා කපල් ෆොටෝස් දෙව දාලා ස්ටේටස් උත් දාලා අදින බයොත් මෙන්ෂන් කරලා පස්සේ යාළු කරගන්න යනකොට වෙන්න වෙන කොල්ලෙක් ඉන්නවා වෙන කෙල්ලෙක් ඉන්නවා අම්මට අරනේ කරලා ගිහිල්ලා තියෙන තද එකෙන් ඒ දේ වවුලක් නෑ අපිට දරා ගන්න පුළුවන් නවත්තනවා කියලා යන්නේ එකපාරට යන්නේ තරහ වෙනවා වගේ ගිහිල්ලා කපල් වෙන්න එපා බලද්දි දාලා ගිහිල්ලා වෙන්න අවුල් එතකොට හිතන දුක ඒ නිසා වේලාස් කියලා යන්න ප්‍රශ්න ඉවරයි
ඒම කියන්න බව අඩෝ කැන්ඩියසේල කියන්න වැද්දෙත් තමයි නුවර හොල්ලපේ අම්මා බල දන්නවා නුවර පැත්තේ කොල්ලෝ කියපම් බොරුද කියන්නේ කැන්ඩියසේල කිව්වා අම්මා කෙලින්ම අර ලයින් එකම බලයි ඈ ඔය නුවර පැත්තේ යන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා නම් කඩේකට ගිහලා කැන්ඩියසේලගේ නම කියලා ඉල්ලපන් ඇපල් ගෙඩියක් දෙන උඹට ඇපල් ගෙඩියේ ඔළුව දෙබෑන්න කැරි වැද්දෙකුත්තෝ කැන්ඩියසේල කියන අම්මට නෙක්ස්ට් ලෙවල් නෑ ඒ කියන්නේ අර පාතාලේ ලෝකේ කියන මිනිස්සුත් බයයි කැන්ඩියසේලට එච්චර වැද්දෙක් ඒ කියන්නේ ඒ টොප් ටියර් එකේ ඉන්නේ සුපිරි වැද්දෙක් තමයි පොඩ්ඩක් කර මේ යන තර ගුටි කන කියන වෙන ඒව කිසි අවුලක් නෑ පොඩ්ඩක් කර මේ ගුටි කන කේස් තමයි නැත්තම් නම් මොකද කොල්ලා මචං Okay, so that's it for today's video. මචං මට මාර happy මේ comeback එකට right මම කාලෙක ඉඳලා ආයෙ meme react එකක් දාන්න හිතන් හිටියා ඒ වුණාට මට බැරි වුණා but මේ අවුරුද්දේ එක දිගට දානවා meme reacts මචං මම promise කරනවා අපේ කුප්පියාමේට මචං promise මම එක දිගට videos දානවා so මේ channel එකත් එක්ක එකතුලා ඉන්න අනිවාර්යෙන්ම මේ channel එකේ දාන videos ටික ආතල් වෙන්න එක දිගට videos බලන්න Omegle video series එකකුත් ළඟ තියෙනවා ඒ විතරක් නෙමෙයි අපේ groups ටිකට අනිවාර්යෙන්ම join වෙන්න මට ලබන සතියේ react එක උඹලට ඕන නම් ලබන සතියේ බලන්න ලබන සතියේ react කරන්න reaction videos reaction කරන්න පුළුවන් හොඳ තත්ත්වයේ videos share කරපන් අපේ අලුත් Facebook group එකට සහ අපේ WhatsApp group එකට join වෙන්න WhatsApp channel එක තියෙනවා කුප්පියා මේකට join වෙන්න Instagram group එක තියෙනවා ඒකට join වෙන්න right ඉතින් මේ set එකත් එක්ක එකතුලා ඉන්න පොඩි social media ඔක්කොම ටික follow කරලා තියාගන්න මේ අවුරුද්ද blast එකක් වෙයි පිස්සු ඇදෙන contents ටිකක් එන්න තියෙනවා ඉස්සරහට මම මේක වීඩියෝ එකේ මුලින් කියන්නේ නැතුව අවසානයේ කියන්නේ එතකොට බලන කට්ටියට ආතල් එක අරගෙන මේ කතාව අහන්න පුළුවන් නිසා right මට මාරම happy අවුරුද්දක් YouTube කරන එක නවත්තලා ඉඳලා ඒ හිටපු base එක එහෙමම ඉන්නේ ගැන so මචං trust me මේ අවුරුද්ද පුරාවට උඹලට වීඩියෝ බලන්න නෙමෙයි වීඩියෝ වලින් නාන්න වීඩියෝ දානවා ඒක නිසා channel එක subscribe කරලා social media ටිකට join වෙලා ඒ විතරක් නෙමෙයි groups ටිකට විශේෂයෙන්ම join වෙලා ඉඳපන් එක දිගට videos එනවා so it's your boy Puriya sign out much love peace out